මේ අපේ සුදු පුතාට හරියටම මාසයක් වෙච්ච දවස. හැම අම්මා කෙනෙක්ට වගේම මේ දවස මටත් ගොඩක් වටින දවසක්. අද ජනවාරි 4 වෙනිදා. ඒ කියන්නේ අපේ පුතාට හරියටම මාසයයි. එතනම් මෙයා උදේම නැගිටින්නේ නැහැ. ටිකක් දවල් වෙන්න නිදාගත්තා. මම ටිකක් විශේෂ දවස් වලට මෙයා මෙහෙම තමයි. හරියටම පළවෙනිදාත් මෙයා මේ වැඩේම කළා. නිසා පළවෙනිදා හරියට ෆොටෝ එකක්වත් අපි තුන්දෙනාගේ ගහගන්න බැරි වුණා. ඒ ඔයාලා දැක්කේ අද යාගේ අවුට්ෆිට් එක. ඇත්තම කිව්වොත් මම මේක හොස්පිටල් එකෙන් ගෙදර ගියන දවස් තමයි අන්තන් හිටියේ. හැබැයි යාගේ කෝඩ් එක වේලිලත් නෑ. ඉතින් යාට අපහසු නිසා මම එදා මේක ඇඳුවේ නෑ. ඉතින් ඒ නිසා 1 month එකට මම මේක අඳන්න තියාගත්තා. ඉතින් ෂොට් 2-3ක්ම ගත්තා අපිට හිතට සැටිස් වෙන එක ෂොට් එකක් එනකන්. එතකොට හොඳ එකක් මොකක් හරි දාන්න බලන්නේ. කාලයත් හිතුවට වඩා හරි ඉක්මනට ගෙවිලා යනවා. මේ මම උදේට කාපු කෑම එක මේක හදලා දුන්නේ අම්මා. මේ දවස්වල ඉතින් උදව්වට අපේ අම්මා මාත් එක්ක ඉන්නවා. යා තමයි මගේ රෙදි හොදන්නේ, බබාගේ රෙදි හොදන්නේ, අපිට කෑම හදලා දෙන්නේ. මේ හැම දෙයකම ගොඩක් උදව් කරන්නේ. අද දවසේ මේ විදිහට හරිම සරල විදියට ගෙවුණා. මේ අපේ සුදු පුතාගේ රෑ අවුට්ෆිට් එක. අනිත් එක මං යාට මාසයක් ලඟ වෙනකොට ඩයිපර්ස් අඳන්න ගත්ත රෑට විතරක්. එයාටත් ගොඩක් පහසුයි. යාගේ නිින්ද සැනෙන් සැරේට කැඩෙන්නේ නැහැ. යා බඩගිනි වුණාම විතරයි එතකොට හැරෙන්නේ. යාගේ රෑ ඇඳුම අඳුවට පස්සේ මං යාට හොඳට ෆීඩ් කරලා නිදි කරවනවා. ඉතින් චූටි බබෙක් ඉන්න අලුත් අම්මා කෙනෙක් නම් මේක ඔයාට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ බබාගේ බඩ හරියට පිරෙනවද කියලා දැනගන්න එක. ඉතින් මේ ක්ලිප් එක හරියට බලනවා නම් ඔයාට තේරෙනවා යාගේ අත ටික ටික දිග ඇරෙනවා. ඒ කියන්නේ යාගේ බඩ හොඳට පිරෙනවා. ඉතින් යාට ෆීඩ් කරලා වෙලාව තිබුණ නිසා අද රෑ කෑම එක මම හැදුවා. ඉතින් චීස් පාස්තා එකක් තමයි හැදුවේ. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.